චීන දියුණුවට හැකි දේවල් සීමාවන් තල්ලු කරමින් සිටින බව පෙන්නුම් කරන. මෝටර් රථ නිර්මාණය ගෝලීය ප්‍රමුඛයෙකු ලෙස වේගයෙන් මතුවෙමින් සිටින අතර චීනය රට තාක්ෂණය වේගවත් විප්ලවයක් ඇති කරමින් තව තවත් ඉදිරියට යයි. මෙය පියාඹන යන්ත්‍රයක් බවට පරිවර්තනය වන යතුරු පැදියකි. මෙය ලැසරෙත් LMV496 ලෙස හඳුන්වයි. මෙය ප්‍රංශ ඉංජිනේරුවරයෙක් වන ලුඩෝවික් ලැසරෙත් විසින් නිර්මාණය කරන අතර මෙය භූමියේදී ශක්තිමත් විදුලි යතුරු පැදියක් ලෙස ක්‍රියා කරන අතර මෙයට අවශ්‍ය ඕනෑම වේලාවක පියාසර හෝ මාර්ග ක්‍රමයට මාරු විය හැකිය. එයට විනාඩියක් පමණ ගත වේ. මෙය පැයට කිලෝමීටර් 100කට ආසන්න වේගයක් ලබාගත හැකි අතර මෙහි වටිනාකම ඩොලර් මිලියන භාගයක් පමණ වේ. තවද මෙය ගුවන්ගත කිරීමේදී අශ්වබල ලබාගත හැකි අතර විනාඩි 10ක් පමණ පියාසර කළ හැකි වේ. මෙම යානාව නිර්මාණය කර තිබෙන්නේ චීන සමාගමක් වන එහාන්ග් විසින් වෙන අතර මෙම යානාව කෙටි හා මධ්‍යම දුර ගුවන් ගමන් සඳහා නිර්මාණය කර ඇති අතර මෝටර් යුගල 8කින් සමන්විත වේ. මෙම යානයට මගින් දෙදෙනෙකු රැගෙන යා හැකි අතර මෙය පියාසර කිරීම ගොඩබැම වැනි දේ සිදු කිරීමට මිනිස් මැදිහත්වීමක් අවශ්‍ය නොවේ. ගුවන් ගමනකදී එක මෝටරයක් හෝ ක්‍රියා විරහිත වුවහොත් හදිසි ආරක්ෂක පද්ධතියක් ඇති අතර පැයට කිලෝමීටර 130ක වේගයක් ලබාගත හැක. මෙය නාගරික ප්‍රදේශ සඳහා සුදුසු වන අතර මිලියන 2කට වැඩි මුදලක් වේ. විදුලි වාහන අතරේ මෙම වහනය රැල්ලක් ඇති කරමින් තිබෙන අතර මෙම වහනයට ඇති අපුරු හැකියාවක් බල්ලකු මෙන් එහි වහලයේ හිම සොලවා ඉවත් කිරීම වේ. මෙම රථය අශ්වබල 77ක් ලබා දෙන අද්විතීය මෝටර් ධාවකයක් ඇති අතර එහි කිලෝවෝල්ට් 120ක බැටරියක් ඇති. තවද කිලෝමීටර් 255ක පරාසයක් ලබා දී. මෙය ආරෝපණය වීමට මිනිත්තු 5ක කාලයක් ගත වෙන අතර මෙහි මිල ඩොලර් 1,10,000කට මිල නියම වී ඇත. මෙය සුපුක භෝගිත්වය හිමි පෙත්තටම ළඟා වූ මෝටර් රථයකි. චීනයේ BYD Yang Wang U8 නිෂ්පාදකයා BYD Auto සමාගම වන අතර මෙය නිර්මාණය කර තිබෙන්නේ චීනයේ. මෙහි ඇති හැකියාවක් වන්නේ ස්ථාවරව තිබියදී අංශක 360ට භ්‍රමණය වීම හැකි අතර වාහනයේ උස ඇඩ්ජස්ට් කළ හැක ඔෆ්-රෝඩ් සහ හයිවේ දෙකටම අනුකූලව හැඩගස්වා තිබේ. තවද මෙය මීටර් එකක් ගැඹුරු ජලය පවා ගමන් කළ හැකි අතර යම් ආපදා තත්ත්වයක් හෝ මෙහි ඇති පාවන මාදිලිය ස්ක්‍රිය කර ජලය ගමන් කිරීමට හැකියාව තිබේ. මිනිත්තු 30ක් පමණ කාලයක් ජලයේ තිබිය හැකි අතර ජලයේ ගමන් කළ හැකි වේගය වන්නේ පැයකට කිලෝමීටර් 3ක් පමණය. මෙය දුෂ්කර අවස්ථාවන්ගෙන් මිදීමට උපකාරී වන අතර සාමාන්‍ය පාවිච්චියට සුදුසු නොවේ. මෙය තප්පර 4ක් ඇතුළත බිඳුවේ සිට පැයට කිලෝමීටර 100ක් වේගයක් ලබාගත හැකි අතර මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර 200ක් වේ. මෙය එක් චාර්ජ් කිරීමකින් කිලෝමීටර 200ක් යා හැකි අතර මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් 1,50,000ක් පමණ වේ. මෙම වාහනය නවීන තාක්ෂණය හා ආරක්ෂාව ඒකාබද්ධ කරමින් නිර්මාණය කර තිබෙන අතර මාර්ගයේද ජලයේද ප්‍රධාන වශයෙන් හදිසි අවස්ථාවකටද සුදුසු වේ.